Voice production. Lium. Huh? Ammar, lium nahi. Aniware siratagang went on. Lium. Piumahatro. Kodena mage lium. Avsar nemeyo. Gedara mahattara avila තියෙන්නේ. සමහර පිස්සුව මහත්තයා මට සිරතංග ලියුම් කඩ දෙහයි. මේ සෝම්පාල ආතරලා කතා කරපන්. තුගේ කියලා විසික් කරනවනේ. අනේ මන්ද බං උඹලා කවද හැදෙයිද කියලා. මන්දෝ මවුලක් කතා කරන්න එපා. මගේ සිරතංග ලියුම් දෙනකම් තොට අඩියක් හෙල්ලෙන්න දෙන්නේ නැහැ මෙතනින්. සෝම්පාල මොකද බං කෑ ගහන්නේ? අපේ ලියුමක් දැත් ඇවිල්ලා තියෙන්නේ. පෙදර මහත්තයා ලියුමක් ඇවිල්ලා. මා හිතේ ලොකු පුතාට වෙන්න ඕන. Huh? මොකද පෙදර මහත්තයා උන් සිරිලතයි ලියුමක් ගේන්න දෙන්නේ නැහැ. ඔන්න අහකට වෙයන්. උඹ කාලේ නම් බෝදාල් කියලා අවුරුදු 5ක් වෙනවනේ. Huh? ඔයිට පැත්ත කරලා ලියුම් මහත්තයා මරන් කන්න තුව. ඒකනේ ගෙදර මහත්තයා. මම මූට කීසරයක් කිව්වද? මේ ලොකු පුතා නෙමෙයි ලියුම ඇවිල්ලා තියෙන්නේ. ලොකු පුතා මෙන්න මොන ලියුමක් ඇවිල්ලා. කාගෙන්ද තාත්තේ? මම මේ පොඩි වැඩක ඉන්නේ. Amazing. කාගෙන්ද? තොටෙල්ලු මක්කද කියලා මම දන්නේ නැහැ. Wow. කොහෙන්ද තාත්තා බලන්න? ඉතින් බලන්න මොකද්ද කියලා. තෝ මොකද බලන්නේ? බලයන් ආකට බඩු ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් කොල්ලල්ල බොරු. වව්. දැන් ඉතින් මට යුරෝප් යන්න තියෙන්නේ. බඩු ඇවිල්ලා? මොන බඩුවද බං ඇවිල්ලා තියෙන්නේ? Huh? මට හිතුණා රැට එහා ගෙදරට පණිද්දි බඩු හම්බ වෙයි කියලා. කොහෙද? මේ මම එකක් ගොනානිති. මොකක් කර කිව්වද බං? ගානට ඉදපා. දැන් උඹ කියපන්කො මේ මොකද්ද මේ බඩුව කියලා? මොන බඩුවක්? බඩුවක් ගන්න නේ මම රට යන්න ඇවිල්ලා තියෙන්නේ. මේ මගේ සුපතුංග ගෙදර මහත්තයාට හරි ගියා කියන්නේ අපිටත් හරි ගියා වගේ තමයි. පළඩෝ යන්න තෝතෝ මගේ සිරලතගේ ලියුම හැංගුවේ. ඉතින් කොහෙත්ද අපිට සෙත් පතන්නේ. සෝම්පාලා මම ඔබට ආයේ කියන්නේ ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන්. අනේ ගෙදර මහත්තයා පුළුවන් නම් මට රෙදි කෑල්ලක් ගෙන දෙන්න. මෙන්න මුගේ කෙල ඇදිලි වෙරලා මට ජල බීතිකා හැදෙයි දන්නේ. පොඩි පුතා දුන්න පොඩි කැලුම්. Huh? මේ පියුම් මහත්තයාට මේ ගෙනත් දෙන්න රෙදි කෑල්ලක්. තාත්ති මං එනවා තාත්ති. ආවෙන්න මහත්තයා. නෑ ගෙදර මහත්තයා. ගෙදර මහත්තයාට තව පොඩි පුතෙකුත් ඉන්නවද? මම අදනේ දැක්කේ. අපේ පොඩි පුතාට දැන් අවුරුදු 8කුත් වෙනවනේ. Huh? අපේ ගෑණිගේ හුරතලානේ. මේ රෙදි කෑල්ල මොකද්ද පුතේ? මේකේ මහද්ද කුණු කරවල ගන්න ඉන්නේ. දන්නේ නෑ මාමේ. සෝම්පාලන්ගේ අදගාව වැටලා තිබ්බේ. මං ඉතින් අරන් ආවා. හත්තලා මේ ඔළුතෙන්ක තඹුට කැල්ල නේද? දීපන් මෙහාට ඕක. මේ පොඩියකෝ. තෝත් මහත් තිරිසංගඩනේ කරන්නේ. යකෝ එක දවස් යන්නේ. තව දවස් නම් කීයක් අඳින්න පුළුවන්. හොදන්න නැතුව. Huh? සෝම්පාල පළය යන්න. අනේ ගෙදර මහත්තයා බලන්නකෝ මූ මට කරන වැඩ. මුලින්ම මහත්තයටම දුන්නේ මගේ සිරිලතා මහත්තයට ලොකු බේපිටයි දෙන්නටම ලියුම් වෙනවද දන්නේ නෑනේ. පොඩි කැලම් පුතා ඔයා යන්න. යන්න. ඒක නෙමෙයි ගෙදර මහත්තයා. ගෙදර මහත්තයා යුරෝප්පේ ගිහිල්ලා ඇවිල්ලා දැන් අවුරුදු කීයක් විතර වෙනවයි? Huh? ඇවිල්ලා අවුරුදු එකමාරක් දෙකක් නේ බං වෙන්නේ. එතකොට මහත්තයා සාමාන්‍යයෙන් අවුරුදු කීයක් විතර යුරෝප්පේ හිටියද? අවුරුදු 10යි නේ බං. උඹලා දන්නවනේ බං. එතකොට මහත්තයා අවුරුදු 10ක් රට හිටියනම් අර පොඩි එකාට අවුරුදු 8ක් උනේ කොහේ මහත්තයෝ? නන්දාවති බෑම් පරට්ටියලට ලෝ කාත් එක්ක දැකෝ මන් නැති අතර නිදා ගන්න ගියේ. Huh? ගෙදර මහත්තයා තාමත් මූ කියන රැවටෙනවනේ.
මහත්තයාගේ දවස්වල මූ තමයි හොරාට ගෙට පැන්නේ. ඈ? මහත්තයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. පොඩි බේබේගේ මූණයි මුගේ මූණයි එක වගේ නෙමෙයිද කියලා. නන්දාවති නෝනත් එන ආසාවෙන් හිටියේ මම්මගේ ඇස් දෙකටම දැක්කා. අනේ මහත්තයා මාව නම් ඕවට අල්ලගන්න එපා. ගොඩාක් ස්තුතියි. මුගේ අම්මට ලියුම් පරයක්. මන්න තිරා ගෙට පැන්නව බං. මෙහෙන්ද බං. මට කලියුම දුන්නේ නෑනේ.